හායි මම මේ කියන්න හදන්නේ අපි වැස්සෙම ගියපු නුවරඑළිය ට්‍රිප් එක ගැන. ඉතින් වැස්ස හුළඟ බලන්නේ නැතුව අපි ගියා නුවරඑළියේ. ඉතින් මුලින්ම අපි බැලුවේ කඩියන්ලෙන ෆෝල්ස් යන පාරේ ඉඳලම වාහනේ ඉඳලම වුණත් මේ ෆෝල් එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බැලුවේ සෙන්ට් ක්ලියර් ෆෝල්ස් සහ ඩෙවොන් ෆෝල්ස්. මේ දෙකමත් පාරේ අයිනේ ඉඳලා වාහනේ ඉඳලම බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ගියේ නානුවේ තියෙන නානුවේ ෆෝල් එකට. මාරම ලස්සන view එකක් තියෙන ලස්සන ෆෝල් එකක් තමයි නානුවේ ෆෝල් එක, වොටර්ෆෝල් එක කියලා කියන්නේ. මේ අපේ ඩිනර් එක. ඊට පස්සේ අපි ඩිනර් එක අරගෙන අපි ගියා අපේ සර්කිට් බංගලෝ එකට. පහෝදා උදෙන්ම නැගිටලා අපි ගියේ අඹේවැල. ඉතින් අඹේවැල යනකොටත් හොඳටම සුළඟ සහ වැස්ස තිබුණා. අඹේවැලට මේ දවස්වල අඹේවැල ෆාම් එකට යන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිව්සීලන්ඩ් ෆාම් එකටත් යන්න දෙන්නේ නැහැ. ගවයන්ට බෝ වෙන රෝගයක් තියෙනවා කියලා. ඉතින් අපි එතනට ගියපු වෙලාවේ අපි ෆ්‍රෙෂ් මිල්ක් එකක් බොන්නත් අමතක කළේ නැහැ. මෙතන තියෙන ෆාම් ෂොප් එකෙන් අපිට ෆ්‍රෙෂ් චීස්, යෝගට් වගේ කෑම මිලදී ගන්නත් පුළුවන්. ඊළඟට අපි ගියේ අඹේවැල පාරේ චුට්ටක් ඇවිදලා ගවයෝ තනකොළ කන හැටි බලලා ෆාම් ෂොප් එකකට, ස්ට්‍රෝබෙරි ෆාම් ෂොප් එකකට. ස්ට්‍රෝබෙරිස් නම් ඒ වෙලාවේ කඩන්න දුන්නේ නැහැ. උදේවරුේ තමයි යාලා ස්ට්‍රෝබෙරිස් කඩන්න දෙනවා කිව්වේ. ඉතින් අපි ස්ට්‍රෝබෙරිස් බලලා අපි ළඟට ගියේ කන්දෑල ජලාශයට. හරිම ලස්සන view එකක් තියෙන තැනක් තමයි කන්දෑල ජලාශය කියලා කියන්නේ. So thank you for watching. Bye bye.